මෙන්න Microsoft Teams හෝ කාර්යාලයෙන් පිටත සිටීම ආකාරය කරන ආකාරය. Microsoft හා කාර්යාලයෙන් පිටත සිටීම කාර්යාවලිය ආකාරය කිරීම යන ඔබ නිවාඩු හා ගමනකින් පැමිණ විට සේවය කාර්ය ප්‍රතිචාර සෙකුරේ නව සමාන ලෙස වැඩ කිරීමට හැකි වීමයි. ඔබ කළ යුත්තේ Teams වෙත යමයි. ඔබ එහි සිටින විටයි ඔබ ලබාගත හැකි තත්ත්වය අස්ථානගතය අන්තර්ජාලයෙන් පිටත් වන ඇති. ඔබට අවශ්‍ය වන්නේ එය කලක් කරමින් ලබාගත හැකි ලෙස සකස් කිරීම සහ තාත්ව පණිවිඩයක් සකස් කිරීමයි. එහිදී ඔබට සේවකයන් හා සාකරන සිටිනම් ඔබ නැවත පැමිණ ඇති බව ඔවුන්ට දැනුම් දිය යුතුයි. ඔබට අවශ්‍ය කාලය සකස් කළ හැකිය. පහලින් ඔබට සැලසුම් කළ රැසීමක් හෝ සැලසුම් කළ පණිවිඩයක් සකස් කිරීමට පණිවිඩයක් පෙනී. මට එය නැතිත් මේකින්සද මගේ ගිණුමේ නවතමයි නමුත් ඔබට සමානයෙන් එය ලැබ නැති. ඔබට එය කලක් කිරීම පමණි. ඔබ කලක් කළ විට එය ඔබ ඔබට සෙක්ෂන් ස්ථානයකට ගෙන යයි. මට එය නැති නිසා මම ඔබට පැනීමට තොරතුරු ඔපගත්තා. එය ඔබට මෙහි පෙනී. සේවය කාර්ය ප්‍රතිචාර සඳහා ඔබ සේවය කාර්ය ප්‍රතිචාර වෙත යුතුයි. ඒව සකුරියව ඇති නිසා ඔබට ඒවා ආකාරය කළ යුතුයි. ඔබ ඒවා ආකාරය කළ පසු ඒව නොව ඇති. ඉන්පසු ඔබට සොරකීමට කාලක් කළ යුතුයි. ඊට පස් එය හිරි. මේකයි මේමයි Microsoft Teams හෝ කාර්යාලයෙන් පිටත සිටීම ආකාරය කරන ආකාරය. මම බලාපොරොත්තු වෙනවා එය ඔබට. ඔයාට රැවුලක් නෑ. ඔබට එකක් අවශ්‍යයි. එහෙමනම් කෙනයි හිසිගස් නැහැ හිසිගස් නැති බව. උදල්වූ උනුයි පිරිමි ළමයින්ට ඔවුන්ගේ තීරණ කාලයේ රූපය ලබා ගැනීමට ඔවුන්ගේ තීරණ කාලයේ රූපෙයි ඔවුන්ගේ රූපෙයි. ඔබට නැති තැන කොහෙද? කැමෙන් හිසිගස් නෑ කපන කෑල්. මෙම මගේ මටේ පහළට වර්ධනය කළ මස දෙකතන මගේ නිෂ්පාදනය සමග මෙන්න සාක්ෂි. එහිමනුම් මම ඔබට වැඩිරමත් වැඩි විශ්වාසවන්ත සහ වැඩි සතුටු වීමට උදව් කළ හැකිය. එහිමනුම් එය ආරම්භ කිරීම අතරයි.